ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. මෙවර 2026 වර්ෂයට අදාළව ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩකයන් කණ්ඩායම් සඳහා තෝරා ගැනීමේ අරමුණින් පැවැත් වූ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. එහිදී ලෝපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ වැඩිම අවධානය ලක් වූයේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ මිලදීගත් ඉතා ඉහළ මුදලයි. කෙසේ වෙතත් මෙවර IPL තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙස පැතුම් නිශ්ශංක මතිෂ පතිරණ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර රසුන් ශානක ඒෂාන් මාලිංග කමිනු මෙන්ඩිස් මහේෂ් තීක්ෂණ හා වනිදු හසරංග ඉදිරිපත් කරනවා. මේ අතරින් දසුන් ශානක හා මහේෂ් තීක්ෂණ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ. තවද ඒෂාන් මාලිංග ඉන්දිය රුපියල් 1,20,00,000කට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමද දුෂ්මන්ත චමීරයි ඉන්දිය රුපියල් 75,00,000කට දිල්ලි කැපිටල් කණ්ඩායම විසින්ද කමිදු මෙන්ඩිස් ඉන්දිය රුපියල් 75,00,000කට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමටද නුවන් තුෂාර ඉන්දිය රුපියල් 1,60,00,000කට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමටද ඊයේ පැවැත් වූ වෙන්දේසියට පෙර වෙන් කරවාගෙන තිබෙනවා. ඒ අනුව පෙර කණ්ඩායම් වලින් නිදහස් කර මෙවර වෙන්දේසියට ඉදිරිපත් කළ වනිදු හසරංග ඉන්දිය රුපියල් කෝටි 2කට ලක්නෝ සුපර් ජයන්ට්ස් විසින් මිලදීගෙන තිබෙනවා. ILT T20 තරඟාවලියේ සුපිරි දක්ෂතා දක්වමින් සිටින පැතුම් නිශ්ශංක ඉන්දිය රුපියල් කෝටි 4කට දිල්ලි කැපිටල් කණ්ඩායම විසින් මිලදී ගත්තා. මෙවර IPL තරඟාවලියේ පන්දු යවන්නෙකු ලෙස මිලදීගත් වැඩිම මිල හිමිව තිබූ මතිෂ පතිරණ කොල්කතා නයිට් රයිඩර්ස් විසින් ඉන්දිය රුපියල් කෝටි 18කට මිලදී ගත්තා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව subscribe කරන බෙලසරකම ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.